සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ජානකී විජේවර්ධන මහත්මිය විවාහ වී ඇති බවට මෑතකදී පැතිරගේ කතාබහ ඔවුන් දෙදෙනා විසින්ම තහවුරු කර තියෙනවා. පසුගිය කාලය පුරාව බිම කලා ශිල්පීන් දෙදෙනා ප්‍රසිද්ධ අවස්ථාවන්හි නිතරම එකට පෙනී සිටීම හේතුවෙන් ඔවුන් අතර පෙම් සමතාවක් ඇති බවට කුසුපුසුවක් පැවතියද බහුතරයක් දෙන ඔවුන් විවාහ වී සිටි බව දැන සිටියේ නැහැ. මෙම යුවල මේ වන විට නිල වශයෙන් හෙළිදරව් කර ඇත්තේ තමන් මීට මාස 6කට පමණ පෙර නීත්‍යානුකූල විවාහ වූ බවයි. ඔවුන් දෙදෙනාගේම පොදු තීරණය වී ඇත්තේ ලෝකයාට පෙන්වීම සඳහා මංගල උත්සවයක් පැවැත්වීම අනවශ්‍ය බවයි. සිය නව ජීවිතය පිළිබඳ අදහස් දැක්වූ ජානකී විජේවර්ධන මහත්මිය සඳහන් කළේ අපි දෙන්නා නීතියෙන් විවාහ වෙලා ඉන්නේ. කිසිදු කෙනෙකුට කරදරයක් නොවි අපි දෙන්න සතුටින් ඉන්නවා. මම හිතන්නේ අපි විවාහ වෙච්ච එකෙන් කාටවත් අසාධාරණයක් කරදරයක් වුණා කියලා. යන්වෙන් සනත් ගුණතිලක මහතා පවසන පරිදි මෙය කාලාන්තරයක් තිස්සේ පැවති සම්බන්ධතාවක් නොව රාණි චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර ආරම්භ වූවකි. විශේෂයෙන්ම එම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා ඒ දැක්වීමේදී ඒ ප්‍රවර්ධන කටයුතු වලට එක්වීමත් සමගම දෙදෙනා අතර අදහස් කළපීම ඇති බව දැනගෙන තියෙනවා. එම හැඟීම මත ඉතා ඉක්මනින් තීරණයක් ගත් බව සනත් ගුණතිලක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය හුදෙක් ආශ්‍රයක් ලෙස පවත්වාගෙන ගියේ නම් එය ජානකී විජේරත්න මහත්මියට අගතියක් හෝ කටකතාවක් බවට පත්වීමට ඉඩ තිබූ බවයි. තමාට ඇය ගැනත් ඇයට තමා ගැනත් දැනුණු දේ සමීප සම්බන්ධතාවක් දක්වා වර්ධනය වී ඒ විවාහයකින් හිරවැරවීමට තරම් සුදුසු යයි දෙදෙනාම තීරණය කළ බව ඔහු සඳහන් කළේය. සනත් ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ තම ජීවිතයේ පෙර පැවති සම්බන්ධතා කිසිවකටවත් හෝ ඊට සම්බන්ධ වූ පාර්ශවයන්ට තමා කිසිවිටකත් අපහාස හෝ හිරාතක කතා කර නොමැති බවයි. ඇතමුන් අවලාද නැගවද තමාව තීරණය පිළිබඳ ඇතමුන් තුළ විස්මයක් පැවතිය හැකි බව සිය රාජකාරි කටයුතු සඳහා ජානකී මහත්මියගේ විශාල රුකුලක් ලැබෙන බවත් එය ආශිර්වාදයක් ලෙස දකින බවත් ඔහු පැවසීය. අපි දෙන්න හරිනම් ඒ ඇති යනුවෙන් සනත් ගුණතිලක මහතා සිය අදහස් දැක්වීම අතරතුර කියා සිටියේය. සනත් ගුණතිලක මහතා 69 පස්වන අතර ජානකීගේ වයස ප්‍රසිද්ධ කරන ලත් ඇයගේ පරම විවාහයේ දරුවාට වයස අවුරුදු 5කි.